ආරම්භක වැඩසටහනදිත් මම මේ කාරණා ටික ඉස්මතු කරා. ඒ මොකද්ද? ඔබ තරුණ වෙන්න කැමතිද කියලා. එතකොට මම ඒ වැඩසටහනදිත් කිව්වා කවුද පාකමැතිනේ තරුණ වෙන්න. ඒ වගේම දැන් දවසේ සාමාන්‍යයෙන් වැඩ කරලා අපි අත්දකින්න සමහර අයට හරි අපහසුයි, හරි තෙහෙට්ටුවක්. මේ සමහර අය වැඩ කරලා ආපුම කියනවා අර රිදෙනවා මේ රිදෙනවා අනේ මන් දන්නේ ඇඟෙන් එහෙන් රිදෙනවා මෙහෙන් රිදෙනවා කියලා බොහොම අපහසුතාව ගැන කතා කරනවා. එතකොට ඒ වගේ අපහසුතා අඩු කරගන්න ස්වභාවිකව දැන් විවිධ ඖෂධ අරගෙනවත් එහෙම නැත්නම් වෙනත් ටිකක් ශරීරයට අපහසු දේවල් කරමින් එහෙම තත්ත්වයන් මගහැර ගන්න යන්නේ නැතුව ස්වභාවික ක්‍රියාකාරකම් කරලා අපට බැරිද මේ ශරීරයේ මේ දැනෙන අපහසුතා එහෙම නැත්නම් තෙහෙට්ටුව අඩු කරගන්න බැරිද? පුළුවන්. මම පසුගිය වැඩසටහනෙත් කිව්වා. ඒ වගේම ඔබ කැමතිද දැන් මේ දේවල් ඉගෙනගෙන අනිත් අයටත් කියලා දෙන්න මේවා? එක පැත්තකින් ලොකු පිනක් වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් ඔබට අමතර ආදායමකුත් උපයන්න පුළුවන්. මොකද මේකේ ක්‍රමවේදය මම හදලා තියෙන්නේ මේ සියල්ල විශේෂයෙන්ම දැන් මමත් විශාල පිරිවැයක් දරමින් මේ වර්ධනය කරගනිමින් විශේෂයෙන්ම රටවල් කීපයක් එක්ක මේ වෙද්දි සම්බන්ධතා ජාලයක් හදාගෙන තිබෙනවා. ඒ හරහා අපි මේක අපිට නිකන් එහෙම නැත්නම් නොමිලේ ලබා දෙන්නට හැකියාවක් නැහැනේ. එතකොට යම් අය කිරීමක් කෙරෙනවා. එතකොට ඔබට පුළුවන් මෙවැනි දේවල් වලට පුහුණුකරුවෙක් විදිහට සම්බන්ධ වුණාම ඒ හරහා ඔබේ ආදායමුත් වැඩි කරගන්න. එක පැත්තකින් සමාජ සේවයක්, අනෙක් පැත්තෙන් ආදායමක් උපයන්න. ඒ වගේම මේ තුල තව තියෙන ඔබට මම පසුගිය කාලෙත් විශේෂ වැඩසටහන් වලදී කතා කරා පුංචි දරුවන්ට පන්ති පවත්වන්න. අපේ විශේෂ දරුවන්ට ඒ වගේම behavior issues තියෙන දරුවන්ට වැඩ කරන්න ගොඩක් දේවල් අපි කරනවා. ඉතින් ඒවත් එක්කත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් සරලව කිව්වොත් ට්‍රේනර් කෙනෙක් එහෙම නැත්නම් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්නට තියෙන අවස්ථාවක් සහ මේ දෙකටම කැමති නැත්නම් මේ ප්‍රතිඵල ඔබටත් අත්විඳීමට ක්‍රමයක් හදා ගැනීමට පුළුවන්.